උතුරු කොරියාවේ 2026 දී තියෙන සුපිරිම ස්මාර්ට්ෆෝන් තුන ගැන තමයි අද කියන්න යන්නේ. උතුරු කොරියාව කියපු ගමන් අපිට හිතෙන්න හිර කඳවුරක් වගේ වුණාට ලෝකයෙන් වැහුණ එක හැරුණම සැලකිය යුතු මට්ටමේ නවීන තාක්ෂණයක් උතුරු කොරියාවේ තියෙනවා. ඉතින් 2026 අවුරුද්දට අදාළව උතුරු කොරියාවේ තියෙන සුපිරිම ෆෝන් තුන තමයි Samsung 8, Sujeonchon 3010, Pyongyang 2438 කියන්නේ. Samsung 8 ෆෝන් එකේ ස්ක්‍රීන් එක අඟල් 6.5යි. මේක හදලා තියෙන්නේ ටිකක් වක්‍ර වෙන්න. මේ ෆෝන් එකේ මේන් කැම් එක මෙගාපික්සල් 64ක්, අල්ට්‍රා වයිඩ් ලෙන්ස් එක මෙගාපික්සල් 8ක්, මැක්‍රෝ ලෙන්ස් එක මෙගාපික්සල් 2ක්, සෙල්ෆි කැම් එක මෙගාපික්සල් 25ක්. මේ ෆෝන් එකේ බැටරි එක මිලිඇම්පියර් 4000ක්. Android 11 based OS එකක් තමයි තියෙන්නේ. ඒ වගේම මේකට AI වගේම රට ඇතුලේ තියෙන apps download කරගන්න පුළුවන්. මේ ෆෝන් එකේ විදේශ රටවලට තියෙන access නවත්තන්න Red Star කියලා security feature එකක් තියෙනවා. ඒක default එන්නේ ඉවත් කරන්න බෑ. ඒ වගේම හඳුනා නොගත් files automatically delete වෙලා යනවා. මේ ෆෝන් එක ජනතාව භාවිත කරන විදිය software හරහා රජයට නිරීක්ෂණය කරන්න පුළුවන්. දකුණු කොරියාව USA වගේ keywords ඇතුළත් කරලා තියෙනවා ඒවා search කරන්න බැරි වෙන්න. මේ ෆෝන් එක 4G එකක්, Wi-Fi හෝ Bluetooth connect කරන්න බෑ. ඒත් voice එකට වැඩ කරනවා. මේ ෆෝන් එකේ සමහර hardware කොටස් චීනේ හදලා තියෙන්නේ. අනිත් ෆෝන් මොඩල් එක තමයි Sujeonchon 3010. මේ ෆෝන් එක AI වලට වැඩිපුර අවස්ථාව දීපු එකක්. ගෘහස්ත භාවිතයට ගැලපෙන්න වැඩි දියුණු කරලා තියෙනවා. ඉහළ තාක්ෂණයෙන් නිෂ්පාදිත එකක්. දේශීය අන්තර්ජාලයට විතරයි access තියෙන්නේ. මේ ෆෝන් එකත් රජයට නිරීක්ෂණය කරන්න පුළුවන්. මේකත් 4G තමයි. චීනය නිෂ්පාදනය කරලා උතුරු කොරියාවේදී එකලස් කරලා තියෙන්නේ. අනවසර අන්තර්ගත භාවිතය වළක්වන්න පුළුවන් විදිහට හදපු එකක්. ඒ වගේම තමයි 2025 දී හඳුන්වා දීලා අද වෙද්දී වේගයෙන් ජනප්‍රිය වෙන විශේෂම මාදලිය Pyongyang 2438. මේක iPhone 14 Pro Max වගේ පෙනුමක් එන්න හදලා තියෙන්නේ. කැමරා 3ක් ඇතුළත් කරලා තියෙනවා. ඊටාම ඉහළ AI භාවිතයක් තියෙන දුරකථනයක්. මේ ෆෝන් එක ධනවත් පරිශීලකයන් ඉලක්ක කරලා හදපු එකක්. iPhone 14 Pro Max අනුකරණය කළාට මේක ආරක්ෂිත Android ෆෝන් එකක්. කොහොම හැදුවත් රට ඇතුලේ විතරයි. 2026 මාර්තු වෙද්දී උතුරු කොරියානු වෙළඳ පොලේ තරඟ කරන ස්මාර්ට්ෆෝන් වෙළඳ නාම ගණන 24ක්.